හෙලෝ සුබ උදෑසනක් ඔයාලට. මම අද උදේට කතුරු මුරුංග කොළ මැල්ලුමක් තමයි එකතු කරගත්තේ. මම ඒ කතුරු මුරුංග කොළ ටික තෝරලා අරගෙන සෝදලා කපලා ගත්තා. මම ඒකටම අමු මිරිස් කරල් දෙකක් සහ ලුණු කෑල්ලක් කපලා අරගෙන ඒකටම දාගෙන ඒකටම පොල් ටිකකුත් එකතු කරගත්තා. මම මැල්ලුමට දානවා ලුණු කුඩු ටිකක් සහ කහ කුඩු ටිකක් තමයි මම මැල්ලුමට එකතු කරගන්නේ. මැල්ලුම හදාගන්න තාච්චිය පිළිපට තියලා තාච්චිය රත් වුණාට පස්සේ මම ඒකට තෙල් ටිකක් එකතු කරනවා. මම තෙල් ගොඩක් එකතු කරගන්නේ නැහැ. මම තෙල් පොඩ්ඩයි ඒකට දාගන්නේ. තෙල් ටිකක් එකතු කරගන්න තමයි මම ලෑස්ති. එකතු කරගත්ත තෙල් ටික කර වෙලා එනකොට මම ඒකට එකතු කරගන්නවා අබ ඇට ටිකක්. තෙලේ පුපුරද්දී මම වේලිච්ච මිරිස් කරල් දෙක තුනක් තමයි මම ඒකට කඩලා දාගන්නේ. තෙලේ ගැටීගෙන යනකොට මම කපාගත්ත කොළ ටික ඒ තෙල් මිශ්‍රණයටම එකතු කරගන්නවා. දැන් කතුරු මුරුංග කොළ මැල්ලුම් පිනනකොට මූඩිය වහලා තිබුණේ නැහැ. ඒ නිසා මේක පිසගන්න ඕනේ මූඩිය අරලා තමයි. ඒක වැඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕනේ නැහැ. විනාඩි 5කටත් අඩු ප්‍රමාණයක් කාලයක තමයි අපි මේක පිසගන්න ඕනේ. මම මැල්ලුම් ටික කවලම් කරලා අරගෙන විනාඩියක් දෙකක් විතර යනකොට මෙන්න මේක තමයි මගේ මැල්ලුමේ ස්වභාවය. කතුරු මුරුංග කියන්නේ පෝෂ්‍ය ගුණයේ නිහළම කෑමක්. අපි පොඩි දරුවන්ට මේ කෑම විශේෂයෙන්ම දෙන්න ඕනේ. මගේ වීඩියෝස් නරඹන ඔයාලට thank you.